හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අද සෙනසුරාදා දවසේ අපි ආව චුට්ටක් ඇවිදින්න පොඩි කට්ටියත් එක්ක අද නියමයි වෙද එක නම් අද 19ක් වෙනවලු හැබැයි හුළඟ තියෙනකොට තමයි ප්‍රශ්නේ මේ සීතලයි මේ දෙන්නට මුලින්ම යන්න ඕනේ කිව්වා මේ දක්ෂා බලන්න එපැත්තේ චුට්ටක් ගිහිල්ලා එනවා අනිත් එක්කෙනා නම් සුපුරුදු පරිදි නිදි එයා මේකට දැම්ම විතරයි චුට්ටක් හැලෙවම මේ නිදා ගන්නවා හොඳට මොකද කතාව කොහෙද යන්න ඕනේ මේ චුට්ටක් වවිදලා බලලා යන් අම්මෝ මාර සීතලයි මාර හුළඟයි මෙහෙට දැන් තද සීතල අඩු වෙලා ක්‍රමයෙන් රස්න වැඩි වේගෙන යන කාලේ. ඉතින් මේ පේනවනේ ද මල් පිපෙන්නත් පටන් අරගෙන. ඔන්න මෙතනදි මම කියනවා ඒව ඇහෙන්නේ නැහැ හුළඟ නිසා. මම මෙතන පොඩි දෙන්නත් එක්ක බල හිටියේ ලස්සන මල් තියෙනවා. මේ මල් විශේෂයෙන් මේ කාලෙදි විතරයි හැදෙන්නේ. ඒ කියන්නේ තද සීතලක් නැති, තද රස්නෙත් නැති කාලෙට මේ හැදෙන මල්. මේව සිටි එකේ තැන් වල මේ හිටවල තියෙන මේ තියෙන්නේ. මෙන්න මේ වගේ දම් පාට, සුදු පාට, කහ පාට මේ වගේ තැන් වල චූටි මල් තියෙනවා. ඉතින් සිටි එකෙත් හැමතැනම වගේ මේ ඒ කියන්නේ මල් ඉඳපු තැන් වල තියෙනවා. ඉතින් මේ දෙන්නට කඩන්න එපා කිව්වට ඇහුවේ නැහැ. පුතා නම් කැඩුවේ නැහැ. මේ අක්කා කඩලා දීපුවා. එයාට එපා කිව්වට ඇහුවේ නැහැ. එයා කොහොම හරි මල් කීපයක් කඩාගත්තා. මොකද මේවා කඩන්න තහනම්. චන්දාබ්‍රේ යනු කෙනා අපේ ගෙදරට එහා ගෙදර. ඉතින් මෙයා පොඩි දෙන්නට හරි ආදරේ. ඒ වගේම මටත් ගොඩාක් උදව් කරපු ගෑනු කෙනෙක්. ඉතින් මේ දෙන්නට කිව්වා මේව තහනම් කඩන්න ඔයාලයි කැඩුවේ කියලා ඇහුවා. ඒ වගේම මේක හංගන්න කියලාත් කිව්වා. සමහර වෙලාවට ළමයි දෙමව්පියෝ කියනවට වඩා පිටකය කියන දේවල් අහනවා. ඉතින් දැන් වෙලාව 11යි. දැන් ඇවිල්ලා පැයක් වෙනවා. මෙයා කැමති නෑ යන්න. සෙල්ලම් කරන්න මං හිතන්නේ මේ තාම අර ලෙඩ වෙච්ච එක එයාට සනීප මදි. තාම දැන් දවස් 4ක් විතර වෙනවා ඇන්ටිබයොටික් එක දීලා. තාම හොඳ නෑ. ඒ නිසා තමයි මෙයා දැන් නිදිමතයි වගේ සෙල්ලම් කරන්න ආස නෑ. ඉන්නවා මගෙත් එක්ක. වැඩි වෙලාවක් කොහොමදත් ඉන්න හිතෙන්නේ නෑ. මොකද මාරු විදියට හුළඟයි. දැන් මේ 3 දෙනාම ලෙඩ වෙලානේ. ඉතින් තව මේ සීත හුළඟ වැදුනොත් තව ආයෙ ලෙඩ වෙන්න පුළුවන්. මමත් මේ හිටියට හොඳ නෑ. මටත් පොඩක් කැස්ස ගතිය තියෙනවා. ඒ නිසා මාත් පරිස්සම් වෙන්න ඕන. ඉතින් චූටියටත් මම බෙහෙත් ගත්තා. 3 දෙනාටම බෙහෙත් ගත්තා. චූටියටයි මේ පුතාටයි දෙන්නටම ඇන්ටිබයොටික්ස් දුන්නා. පොඩි එක්කෙනාට නම් ඒ තාම හොඳ නැහැ. දැන් දවස් 4ක් එයාටත් වෙනවා. ඒත් එයාට නම් තාම හොඳ නැහැ. හොඳටම සෙම. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ඊට පස්සේදී මම බත් එකක් තිබ්බා. සුදු බත් එකක් තිබ්බා රයිස් කුකර් එකේ. දැන් මේ හදන්නේ පරිප්පු ටිකක් හදන්න. මොකද අපේ ගෙදර පුතා හරි ආසයි පරිප්පු හොදි එක කන්න. ඉතින් පරිප්පු ටික පෙඟෙන්න දාලා මේ ඒක උයා ගන්න යන්නේ. බටර් ටිකක් දාලා ඒකට ලූණු, සුදු ලූණු, මිරිස් කපලා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා වගේ ගන්නවා. ඊට පස්සේ ඒකට පරිප්පු ටික දාලා උයා ගන්නවා. 3-5 එහෙම දාන්නේ මම පස්සේදී. මේකට මුලින්ම පරිප්පු ටික දානවා. ඊට පස්සේ පරිප්පු ටික තැම්බෙන්න දෙනවා. පස්සේ 3-5 කුඩු ටිකක් ගම්මිරිස්, කුරුඳු කෑල්ලක්, ඊට පස්සේ කිරි දානවා, උළුහාල් ඔය ටික ඔක්කොම දාලා ඉතින් හදලා ගත්තා මේ විදිහට. මේ වෙලාවේ 12යි කාලට විතර ඇති. මට නම් හොඳටම බඩගින්න හිටියේ. මං ඇවිල්ලා ඉක්මනටම ඉව්වා. මේ පොඩි දෙන්නටත් බඩගිනි ඇති. මොකද ඒගොල්ලෝ සෙල්ලම් කරලා ඇවිදලා කියලානේ ආවේ. කට්ටියම ගෙදර ඉන්න දවසට උයන එක ලේසි නෑ. මොකද දන්නවද? පුතා කන දේ දුව කන්නේ නෑ, දුව කන දේ පුතා කන්නේ නෑ. හස්බන්ඩ් නම් කියලා තියෙන්නේ හැමෝටම එකම විදිහට උයන්න, කනව නම් කන්න නැත්තම් නිකන් ඉන්න කියලා උනාට අනේ මට හිතෙන්නේ. ඕනි ඉතින් මම බෙදලා ගත්ත කෑම මේක තමයි මම කන කෑම එක. සුදු බතුයි, පරිප්පුයි, ඇස්පැරගස්, ඒ වගේම චෙරි ටොමැටෝ, මිරිස් රස තියෙන ටොෆු.
මේ තියෙන්නේ පුතාට බෙදපු එක. පුතා පරිප්පු කන්න හරිය ආසයි. ඉතින් පරිප්පුයි බතුයි එයාටත් මිරිස් දාපු ටොෆු එකට ආසයි. ටොමැටෝ එක ඊයේ හදලා තිබුණු මම මේ බ්‍රෝකෝලි වගේක් තිබ්බා. ඒ බ්‍රෝකෝලි එකත් එක්ක එයා. ඊට පස්සේ මේ දුවගේ කෑම එකට ටොෆු තිබුණා මේ මිරිස් රස නැති එක. ඊට පස්සේ සවර් ක්‍රාෆ්ට් ඒ කියන්නේ ලුණු දාපු ගෝවා ඒවත් එක්ක ඇස්පැරගස් බත් එක්ක තක්කලි. මේ බලන්න පුතා හරිය ආසාවෙන් කනවා පරිප්පු යපු දවසට බත් එක්ක. එයා පුදුම කැමැත්තක් තියෙන්නේ ඒ මිරිස් රහත් එක්ක කන්න. එයා ඔක්කොම කාලා දුව තමයි ඉතින් ටිකක් එහෙ මෙහෙ කරන්නේ. දැන් එයා ටික ටික ලොකු වෙනකොට කන දේවලුත් තෝරනවා. ලේසි නෑ. අර කෝණ මේ කෝණ. එයා ස්පයිසි කෑම මොනවත් කන්න කැමති නෑ. ඔන්න මේ බාස්කට් එක මම ගිය අවුරුද්දේදී ඊස්ටර් මාකට් එකෙන් ගත්තේ දුවට. මොකද කින්ඩර්ගාටන් එකෙන් එම්ටි ඊස්ටර් බාස්කට් එකක් ගේන්න කියලා තිබ්බා. ඉතින් මේ අවුරුද්දේදීත් ගේන්න කියලා තිබ්බ දෙන්නටම. දැන් පුතත් යනවනේ. ඉතින් දුවට විතරයි මේක තියෙන්නේ. පුතාට එකක් ගන්න ඕනේ. මම මේ දැන් කඩේට යනවා. මේ එකක් බලන්න ඕනේ. දැන් සෙනසුරාදා සඳුදට එකක් ගේන්න කියලා තිබ්බා. අස හිතනවා එළිය ඇවිදගෙන යන්න. හැබැයි චුට්ටක් හුළඟ නිසා සීතලයි. ඔන්න මම ආවා එක ෂොප් එකකට. ඒකේ මට හොඳ එකක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තව එකකට ආවා. ඒකෙත් මේ හොයන ගමන් ඉන්නේ. ඒකෙත් මට මේ අර දුවගේ වගේ එකක් හොයාගන්න බැරි වුණා. සාමාන්‍ය එකක් නම් තිබුණා. බලන්නකෝ මම ආවේ බාස්කට් එකක් ගන්න. නමුත් දැන් මම බලන්නේ වෙන දේවල්. ඔයාලත් මේ වගේද? ගියාම පිස්සු වගේ වෙලාවකට තියෙන දේවල් දැක්කම හරි ආසයි. කියුට් දේවල්. පොඩි අය වෙනුවෙන් තියෙන දේවල්, ගෙවල් සරසන්න තියෙන දේවල්. මම සමහර වෙලාවට මේ දේ විතරයි අද නම් ගන්න කියලා හිතන් එන ඔය වුණාට සමහර වෙලාවට ඒ දේත් නැතුව වෙන දේවල් අරන් යන අවස්ථාවලුත් තියෙනවා. ඔයාලත් එහෙමද? ඒ ගමන්ම සුපර් මාකට් එක පැත්තෙත් ගියා. පොඩි බඩු ටිකක් තිබුණා ගන්න. සාමාන්‍යයෙන් මම උදේ තමයි යන්නේ සුපර් මාකට් එකට බඩු ගන්න. බඩු අරගෙන ගෙදර යන ගමන් මම ගෙදර ගිහින් බඩු ටික පෙන්නන්නම්. බලන්නකෝ දැන් රස්නේ එනකොට මේ ඉන්නේ කූඹි. සාමාන්‍යයෙන් දකින්න නෑ සීත කාලෙදී. මේ ඉන්නේ ලේඩි බග්ස්ලා. මේ කියන්නේ බ්‍රිඩොන්කා කියලා. මෙහි සුපර් මාකට් උත් තියෙනවා බ්‍රිඩොන්කා කියලා. ඔය මන් දැන් ගියේ හරි ප්‍රසිද්ධයි ඔය බ්‍රිඩොන්කා කියන සුපර් මාකට් එක මෙහි. මම අද වැඩිය බඩු ගත්තේ නැහැ. මොකද සෙනසුරාදාට මම යන්නේ නැහැනේ වැඩිය බඩු ගන්න. මේ කීපයක් විතරයි අරගෙන ආවේ. තාම නම් මෙහි බඩු වල මිල වැඩිවීමක් වෙලා නැහැ. නමුත් තෙල්, පෙට්‍රල් ඒ වගේ මිල නම් ඉතින් වැඩි මෙහෙත්. සාමාන්‍යයෙන් මෙහි මාස 3කට විතර සරිලන්න සංචිතයක් තියාගෙන ඉන්නවා කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඉදිරියේදී ඉතින් මොනව වේද කියන්න නැහැ. අපිට ඉතින් මේ වගේ මිල ඉහළ ගියොත් බඩු නැති වුණොත් ඉතින් මොනවත් කරගන්න විදිහක් නැහැ. මැද පෙරදිග යුද්ධය ඉක්මනින්ම ඉවර වෙන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න දැන් හැන්දෑවේ 4:00 විතර ඇති. මම මේ හදන්නේ ඕට්ස් වලින් රොටි හදන්න. එහෙම නැත්නම් ඕට්ස් වලින් පෑන්කේක් හදන්න තමයි හදන්නේ රැට කන්න. අපේ බබාලා හරි ආසයි දෙන්නම. මුලින්ම ඕට්ස් කෝප්පයක්ද අරගෙන ඒක කුඩු කරගන්න ඕන විදිහට. හොඳටම කුඩු වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට කුඩු කරගන්නවා. ඊට පස්සේ ඒකට කෙසෙල් ගෙඩියක් දානවා. ඊට පස්සේදී බිත්තරයක් දානවා. මේ විදිහට. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දානවා. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් වතුර උනත් හොඳයි. යෝගට් හැන්දකුත් දාගන්න ඕනේ. එතකොට අර හොඳට මොයිස්චර් එකක් තියෙනවා. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරලා භාජනයකට මෙන්න මේ වගේ දාගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ එන්න ඕනේ. අන්න පෑන්කේක් හදන විදිහ දන්නවනේ. ඊට ඉතින් බටර් ටිකක් පෑන් එකට දාලා මෙන්න මේ විදිහට අපි හදාගන්නවා පෑන්කේක් එක. මේක ඉතින් විනාඩි 2-3ක් විතර කාලයක් මද ගින්දරේ හදාගන්න තමයි තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඉතින් මේ වගේ කීපයක්ම හදන්න ඕන ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඔන්න මෙන්න මේ විදිහට මම එකක් හදාගත්තා. ඊට පස්සේ ඉතින් අනිත් ටික හදාගන්න තියෙන්නේ. ඉතින් වෙලාවක් යනවා දැන් තමයි. හැබැයි ඉතින් පොඩි අය හරි ආසයි ගුණයි. ඒගොල්ලෝ කනවනේ පොඩි අයට කවා ගන්නනේ හරි අමාරු. ඉතින් මේක දුන්නම යෝගට් එක ඒගොල්ලෝ කනවා. මම සාමාන්‍යයෙන් මේක හදන වෙලාවට
පුළුවන් තරම් වැඩිපුර හදනවා. මොකද දන්නවද මේ වැඩි ටික මට තියන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රීසර් එකේ වුණත් දාන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම දවස් 2-3ක් තියාගෙන ගන්න පුළුවන්. ඒක ආයේ අරගෙන රත් කරලා ළමයිට දෙන්න පුළුවන්. මම යෝගට් එක තමයි මේගොල්ලන්ට දෙන්නේ. ඔන්න මේ විදිහට තමයි මගේ ඉතින් අද දවස ගෙවුනේ. ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හමු වෙමු. මේන බලන්න අද ඉර බැහැගෙන යන ලස්සන